ගයිස් අපි ආවා කාලෙකින් vlog එකක් අරගෙන මේ අපි අවුරුදු ගානක් තිස්සේ මේ කන්ද නගින්න plan කරන් හිටියා අපේ ගෙවල් ළඟම තියෙන්නේ. දැන් අවුරුදු කීයක්ද මේ plan කරන්නේ? මේ අවුරුද්දක දෙකක් විතර අපේ plan එක අද තමයි ක්‍රියාත්මක කරන්නේ. අපේ තව යාළුවෝ ටිකක් අඩුයි. ඔව් උන් එන්නේ නැහැ. උන් එනවා කීයද තමයි අවුරුදු දෙකක් මේක මේ අපි ගේම ගහන්නේ. දැන් කොහොම හරි අන්තිමේට අපි 4 දෙනා ආවා. මේ කන්ද නගින්න හදන්නේ. ඉස්සර අපි පොඩි කාලේ අපි මේවට එනවනේ මචං. ඔව්. මෙහෙම කැලෑ වැහිලා බැද්දවිත් මෙහෙම තිබ්බේ නෑ මේ තැන්. ඔව් නේ. අපි එද්දි ලස්සනට අපි ඇවිත් පාරවල් දැන් එළියට අපි තිබ්බා. අතරම අවුරුදු 5ටත් වැඩි නේ. පාඩත් වැඩි. අපි දැන් ගමන. යන්න හදන්නේ අපි. අම්මෝ. මහන්සි දැන්ම සදාමා කතු සිනාවේ ඔබේ දැස්ම අපේ වජිරය තමයි ඉස්සර යන්නේ ගැම්මට. බ්‍රෝ කොහෙන්ද යන්නේ? ඉස්සරින් ගල් ගුහාවක් අයිලක් තියෙනවා. අපි මේ පාරෙන් ඇවිල්ලා දිනවද මුතේ කලින්? මේක තමයි ගොඩක් අපි මීට කලින් ගියා. නමුත් මේ යන්නේ මේ සෑහෙන දවසකින් බා. මරයියා. අර පොඩියක් මේක හිටිය කියලා තමයි කියන්නේ. ඔඩෝ දිනාවට? ඔව් බා. ඒක අප පොඩි දවස්වල ඒ පොඩි දේ ඉඳලා තියෙනවා. ඉතින් මචං යන්න ඕනේ මෙතන යන්නත් පුළුවන් මෙතන යන්නත් පුළුවන් නේද? නෑ මෙතන යන්න ඕනේ. ගල්ලේ නෙල්ලක් තමයි තියෙන්නේ. අඩෝ මැප් එක ඇඩ් කරමු බා මේකට නගින්න. දැන් හැක්කලා ඉන්නේ. මහන්සිද? මානසි සුපිරි. මහන්සිද? මාන්සි කියන්නේ සෑහෙන දවසකින් මේ වගේ කන්දක් නගින්න ආයෙත් ඔව් නේ. දැක්කද දුව වෙලා තියෙන්නේ. වරා උඩි යට ඉන්නේ. මේ මගේ මුළු ඇඟම කනවා වගේ මන් දන්න. මේ මෙයා මේවත් තියෙනනේ. මේ මොනවාද බම් මේ? පුළුම් මචං. පුළුන්නේ. අපි කන්දේ භාගයක් විතර ඉත් තියන්නේ. දැන් පේනව නේද අර උඩ පේනවනේ. ගම්මානේ ඔය ආයේ අපිට මෙතනට හරින්න පේන්නේ නැහැ. අපි උඩට ගිහින් පෙන්නන්න. යාළුවනේ මේ වෙද්දී අපි කන්ද තරණය කරා. අවසන් තව ටිකයි. තව ටිකයි. එකක් එකට යන්. තව ටිකයි. මොකද හිතෙන්නේ? ඔයාලා දැන් මේ ගහ මේ ගහින් තමයි යන්න තියෙන්නේ. මේ ගහ ලෙස්සනවා. හරි. මම බාඩ දෙක දාගෙනම යන්නේ. අපි උඩටම පැය භාගයක් විතර ගියා අපි උඩට එන්න ඉතින්. අපි වින් කරා. මේ මේලා view එක ඉතින්. මොනවද කියන්න තියෙන්නේ? මේ කාලේ ඉන්නකද අවුරුදු අවුරුදු කීයද? 8කින් වගේ. අවුරුදු 8කින් වගේ නැගිටින්. අපි ගෙදර තියෙන මෙතන ළඟ එහා පැත්තේ. පොඩි අපි ඉතින්ත් මේක එච්චර තිබුණත් අපි එන්නේ නැහැ ඉතින් මේ කන්දර. කට්ටිය අපි වජිරයි උඩ ඉන්නවා. අපි දැන් උඩට යන්න තමයි යන්නේ. අපි යන් උඩට. අඩෝ අඩෝ නයිසා ඉරත් එක්ක වයිබ් එක. මේ තියෙන්නේ මැද වච්චි සයිඩ් එක. මේ තියෙන මම හිතන්නේ කාලස් දිනේ. ඔව් මේ පැත්ත ඔරෝපදාන. මේ පැත්ත කැපිතිගොල්ලෑවනේ. කැපිතිගොල්ලෑව වවුනියාව ඒ පැත්ත සයිඩ් එක. මොකද හිතෙන්නේ ඔයාලට? ලස්සන ඇත්තන ඉර බහන් යන මේ පැත්තේ. මේ මුළු ගම පේන මුළු වටේම කඳු ටික පේනවා. ලස්සන ඇත්තන. අපේ ගම මේ ගලක් කියන්නේ. කන්දක් තියෙනවා කියද්දි ඇත්තම සතුටුයි. මේක උඩ යනවා කියන්නේ. අස්තර view එකක් ඉතින් අපි කාලෙකින් තමයි නැංගේ කියන්නේ වචන නැහැ. ඔයාලට මොකද කියන්නේ දිමුතු අයියා? මාරම ලස්සනයි. පොඩි කාලේ නැංගත් හරි මේ කන්ද අද නැංගේ. අපිට අපේ යාළුවා ඉඳලා තමයි. මේ ෆීලින් එක විඳින්න නම් මේ උඩට නගින්නම ඕන. ඔව් අනිවාර්යෙන්. අපේ ඉන්න වජිර අයියා සංග දාලා ඉන්නේ සීන් එකේ. වීඩියෝ එකටම සංගක් ගෙනාවා. මොකද හිතන්නේ ඔයාලට? මේ ෆීල් එක මචං ආය වචන වලට පෙරලන්න බෑ. මොකද කියන්නේ? එහෙනම් අපි අය වීඩියෝ එකකින් ආය හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමින් උත්සරණ.